ආයනෝනේ අද මම ඔයාලට තියන්නේ කුංෆු ෆැන්ඩා පළවෙනි චිත්‍රපටිය සිංහලෙන් හඬ කහපු. හැමදාම මේ වගේ සිංහලෙන් හඬ කහපු ෆුල් මූවීස් බලන්න ඕන නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. කුංෆු ෆැන්ඩා පළවෙනි චිත්‍රපටියේ ලින්ක් එක මම කමෙන්ට් බොක්ස් එකේ දාලා තියන්නම්. වීඩියෝ එක වෙනකම් බලන්න මම අන්තිමට කියන්නම් කොහොමද කුංෆු ෆැන්ඩා පළවෙනි චිත්‍රපටිය දාගන්න කියලා. බොහොම හොඳයි ශිෂ්‍යයිනි. ඒත් මාව බය කරන්න හදනවා නම් ටයිගර්ස් තව ටිකක් අලු වෙන්න ඕනේ. මංකි වේගය හදා ගන්න ඕනේ. ක්‍රේන් උසමදි. පයිතන් සූක්ෂමමදි. මාසසිපු මොකද? අපරිමාණ බලයක් ලබා දෙන්න තරම් මකර රණශූරෙක් වෙන්න තරම් විශ්වාසවන්ත කෙනෙක්. ඒක දන්නේ නැහැ. දක්ලා නැහැ කියලා. මන් දන්නවා. ටයිගර්ස් කිරීමට සූදානම් වෙන්නේ යකඩෙන් තනු ගොනෙකු විනාශ කිරීමයි. මට ඕන වුණේ මකර රණශූරය බලා ගන්න විතරයි. කුමන පුදුමයක්ද? මාස්ටර් ඔයා මාවද පෙන්වන්නේ? මෙයාව මොකක්? ඔයා මම පිළිගන්න. ඔයා හිතනවා වැඩි පුතා. තමන් ගැන අනික් අය හිතන දේ තමන් තනියම හිතන්ද ගත්තම ඒක ටිකක් කරදර වැඩි. අහලා නැද්ද පුතේ? ඉතිහාසයේ ගත වෙලා ඉවරයි. අනාගතේ තාම නෑ. වර්තමානයේ ජීවත් වෙන්න බලන්න. ඒක තමයි අපි කරන්න ඕනේ දේ. හොඳ වෙලාවට ශීපුයා වෙව්වේ. මං හිතුවේ මාව අමතක වෙයි කියලා. ගින් කියනවා යාට ඇත්ත මකර රණශූරයා ගෙදර එනවා කියලා. හරිනේ ඔයාලේ බැලුවේ කුංෆු ෆැන්ඩා පළවෙනි චිත්‍රපටියේ කොටස් කිහිපයක්. දැන් මම ඔයාලට දෙන්නම් කොහොමද කුංෆු ෆැන්ඩා පළවෙනි චිත්‍රපටියේ කොහොමද ඩවුන්ලෝඩ් කරගන්න කියලා. මං කමෙන්ට් බොක්ස් එකේ ලින්ක් වගේක් දාලා ඇති. ඔයාලා ලින්ක් එක ඔබන්න කලින් අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ලින්ක් එක අන්ලොක් වෙන්නේ නැති වෙයි. ඔයාලා ලින්ක් එක ප්‍රසන්න අනිවාර්යෙන් ඔයාලා Google Drive එකට යයි. මං ඒකේ දාලා තියන්නම් කුංෆු ෆැන්ඩා පළවෙනි චිත්‍රපටියේ 1080p ව. ඔයාලට තියෙන්නේ එතනින් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න. තව ඉස්සරහට මම වීඩියෝ දාන්න තමයි හිතන් ඉන්නේ. ඔයාලට කැමති ෆිල්ම් එකක් තියෙනවා යටින් කමෙන්ට් කරන්න. මං ඒ කමෙන්ට් එක වැඩිම ලයික් තියෙන එක මම දාන්න බලන්නම්. මොකද අපිට සිංහල හඬ කපු මේ තියෝරිය බලන්නත් එපා. එහෙනම් යාළුවනේ ඔයාලා කුංෆු ෆැන්ඩා පළවෙනි චිත්‍රපටිය බලන්න. ආයෙත් අලුත් විදිහින් සෙට් වෙමු. එහෙනම් කොල්ලෝ අපි කැපුණා.